අයිබෝවන් ඉතින් අද මේ වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට වගේ ෆ්‍රී ටයිම් එක පාවිච්චි කරලා Fiverr කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයාගේ බැංකුවට මුදල් උපයලා සාර්ථකව මුදල් අරගන්න පුළුවන් විදිය ක්‍රමයක් ගැන. ඉතින් ඔයාලා ගොඩක් කට්ටිය මේ වුණාට දන්න Fiverr කියන වෙබ්සයිට් එක ගොඩක් වෙලාවට ෆ්‍රීලාන්සින් කරලා ලංකාවේ ගොඩක් කට්ටිය මුදල් උපයන වෙබ්සයිට් එක තමයි Fiverr කියලා කියන්නේ. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ Fiverr කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා ෆ්‍රීලාන්සින් කරලා නෙවෙයි. ඒ කියන්නේ අර අපි gig අප්ලෝඩ් කරලා ඕඩර්ස් අරගෙන ඒ ක්‍රමයට නෙවෙයි. අපි ඇෆිලියේට් මාකටිං කරලා තමයි අද අපි මේ Fiverr කියන වෙබ්සයිට් එක කරා මුදල් උපයන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා සමහරට මේ Fiverr කියන වෙබ්සයිට් එකේ මීට කලින් වැඩ කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ වෙනකොට gigs ගණනාවක් අප්ලෝඩ් කරලා නමුත් කිසිම ඕඩර් එකක් ගන්න බැරි වෙලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අද අපි මුදල් උපයන්න පාවිච්චි කරන ක්‍රමය කියන්නේ ඔයාට සරලව පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ ක්‍රමය හරහා ඔයාට කොහොමද මුදල් උපයන්න තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් Fiverr එකේ ඕනි තරම් එක කැටගරිස් වලින් gigs තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාට කැමති කැටගරි එකක් සිලෙක්ට් කරගෙන ඔයාට පුළුවන් අද කියලා දෙන ක්‍රමයට ඔයාටම කියලා විනම ලින්ක් එක ජෙනරේට් කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ අද කියලා දෙන ක්‍රම වලට ඔයාට පුළුවන් මේ ලින්ක් එක තැන් තැන් වල ප්‍රොමෝට් කරන්න. ඒ විදිහට ප්‍රොමෝට් කරාට පස්සේ ඔයාගේ ලින්ක් එක හරහා කවුරු කෙනෙක් කැවිලා අර ගිග් එකේ සර්විස් එකක් බයි කරොත් එහෙම ඔයාට පුළුවන් එතනදී ඔයාටම කියලා කමිෂන් මුදලක් අරගන්න. ඉතින් මේ විදිහට ඔයාලා ලබා ගන්න කමිෂන් මුදල තමයි ඔයාට බැංක් account එකකට අරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔයාට තේරෙන්නේ මේ ඇෆිලියේට් මාකටිං කියන ක්‍රමය හරහා සාර්ථකව කොහොමද මුදල් උපයන්න තියෙන්නේ කියලා. එහෙනම් වැඩි කතාවක් නැති කෙලින්ම වීඩියෝ එක කතා කරමු. ඔයා කොහොමද සාර්ථකව මේ වෙබ්සයිට් එක හරහා මුදල් උපයන්න. ඔයාට මොනවද කරන්න ඕන දේවල් සහ ඔයාට දැනගන්න ඕන දේවල් මොකක්ද account create කරගන්න කොහොමද මේ දේවල් ගැන හැම දෙයක් ගැනම අද මේ වීඩියෝ කතා කරමු. ඉතින් Fiverr හරහා affiliate marketing කරලා මුදල් උපයන්න නම් අපිට Fiverr affiliate marketing කරන අයට වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා Fiverr affiliate කියලා. ඉතින් ඔයා අන්නේ වෙබ්සයිට් එකට ගිහලා account එකක් create කරගන්න ඕනේ Fiverr affiliate කෙනෙක් විදියට. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු ඔයා කොහොමද මේ විදියට Fiverr affiliate කියන වෙබ්සයිට් එකේ account එකක් හරියටම create කරගන්න කියලා. ඉතින් ඔයාලා බලන්න දැන් Fiverr affiliate කියලා මෙන්න මේ විදියට ඉන්ටර්නෙට් එකට ගිහලා ඔයා පාවිච්චි කරන browser එකේ මේ විදියට search කරගන්න search bar එකේ. ඉතින් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනදී become a Fiverr affiliate කියලා මෙන්න මේ වගේ අපිට උඩින්ම result එකක් තියෙනවා. අන්නේ result එක ඔයාලට click කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදී තමයි අපි account එකක් create කරගන්න ඕනේ Fiverr affiliate කෙනෙක් විදියට. මෙහෙම account එකක් create කරගත්තා පස්සේ අපිට පුළුවන් අපිටම කියලා link එක generate කරගෙන මෙතනදී link එක share කරලා සාර්ථකව අද කියලා දෙන ක්‍රමයට මුදල් උපයන්න. ඉතින් මම ඔයාලට දැන් මුලින්ම කිව්වනේ මෙතනදී අපි account එකක් create කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මේ විදියට Fiverr affiliate කියලා search කරලා මේ website එකට එන්න. ඉතින් මේ website එකට ආවට පස්සේ මේ විදියට තමයි මේ Fiverr affiliate website එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මෙතනදී මේ උඩම තියෙන මේ Fiverr affiliate website එකේ join now කියලා බටන් එකක් ඔයාලට පුළුවන් මේ බටන් එක click කරගන්න. අන්නේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මේ sign up කියන ඉන්ටර්ෆේස් එකට අපි ලෝඩ් වෙනවා. ඉතින් මෙතනදී අපිට මුලින්ම බලා ගන්න පුළුවන් first name සහ last name කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ නමේ පළවෙනි කෑල්ල සහ නමේ ඊළඟට අවසාන කෑල්ල මෙතනදී type කරගන්න. ඉතින් අන්න ඒ විදිහට නමේ first name එක සහ last name එක type කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී email address කියලා තියෙනවා බලා ගන්න. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ email address එක තියෙනවානේ. අන්න email address එක ඔයාලට හරියට type කරගන්න. ඔයාගේ වැඩ කරන හරි email address එක මෙතනදී ඔයාලට type කරගන්න හැකියාව තියෙනවා. ඔන්න email එක හරියට type කරගත්තට පස්සේ ඊළඟට බලා ගන්න පුළුවන් මෙතනදී username කියලා එකක් තියෙනවා. ඉතින් මේ username කියන එක ගැන මම පොඩ්ඩක් කතා කරොත් එමේ username එකේදී ඔයා type කරගන්න ඕනේ මීට කලින් කවුරුත් මේ website එකේදී type කරගෙන නැති විදිහේ username එකක්. උදාහරණයක් විදිහට දැන් මෙතනදී කවින් කියලා type කරගත්තොත් එමේ සමහර වෙලාවට මේ කවින් කියන username එක මීට කලින් කෙනෙක් use කරලා තියෙන පුළුවන්. ඒකින්ද මට පුළුවන් 1 2 3 වගේ කවින් 1 2 3 අන්න වගේ එකක් දාලා මෙතනදී මගේ username එක create කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන type කරලා බලන්න ඔයාගේ username එක කලින් use කරලා තියනවද නැද්ද කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම කවින් කියන එක type කරලා පස්සේ මෙතනදී an account exists for this username කියලා තියෙනවා. යටින් අර රතු පාට error එකක් එන්නේ. මේ error එක එන්නේ ඇයි දන්නවද? මේ error එක එන්නේ මෙන්න මේ username එක කලිනුත් එක්කෙනෙක් පාවිච්චි කරලා මේ වලට account එකක් create කරලා තියෙන නිසා. ඉතින් අපිට පුළුවන් ඒක නිසා මේ username එක නැතුව මම කලින් කිව්වා වගේ නමකුත් දාලා ඒත් එක අංකයක් එහෙම දාන්න ඇඩ් කරලා ඊට පස්සේ ඔයාලා බලා ගන්න බලන්න මේ විදිහට ඒ username එක කලින් කවුරුත් ඇඩ් කරලා නැහැ කියලා මෙතනදී පෙන්නනවා. ඉතින් ඊළඟට ඔයාලා බලා ගන්න මෙතනදී password කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතනදී strong අඩුම තරමේ ඉලක්කම් හෝ අකුරු හෝ 6ක් තියෙන password එක මෙතනදී type කරගන්න. ඉතින් මෙතනදී ඔයා type කරන password එක ගොඩක් strong විදිහේ password එකක් වෙන්න ඕනේ. ඔයා ඒක හොඳට මතක තියාගන්න. ඉතින් අන්න විදිහට password එක type කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න බලන්න මෙතනදී account type කියලා එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලා බලන්න මේ private කියන එක select කරගන්න. ඔයා company යන්නේ ගොඩක් කලන්න මෙතන private නේ වැඩේ කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා බලා ගන්න බලන්න do you have a main source of traffic කියලා අහලා දෙන. ඒ කියන්නේ ඔයාලට හරි මේන් සෝස් එකක් තියෙනවද වගේ මේ කට්ටිය මේ වෙබ්සයිට් එකට ගෙන්න ගන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ මේ සර්විසස් මේ ප්‍රොමෝට් කරන්න කියලා. ඒ කියන්නේ ඔයාට වාක් හරි WhatsApp channel එකක් හරි ඒ වගේ අර Facebook page එකකට ඒ වගේ මේන් traffic source එකක් තියෙනවද කියලා අහන්නේ. ඉතින් ඒ වගේ එකක් ගොඩක් වෙලාවට වඩ නැහැ නේ. ඒකද මම දැනදී no කියන එක select කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී country කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඒ country එක විදියට ශ්‍රී ලංකා කියන country එක select කරගන්න. ඉතින් මේ ශ්‍රී ලංකා select කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී language එක English කියලා තියෙන එක හැමෝම තියන්න. ඊළඟට මෙතනදී ඔයාලට Skype මාක් හරි ID එකක් තියෙනවා. ඒක ඔයාලට මෙතනදී type කරගන්න හැකියාව තියෙනවා. ඔන්න ඉතින් මම මෙතනදී පොඩ password එක පොඩ වෙනස් කරගත්තා. කලින් password එක add කරලා තියද්දි මම සාමාන්‍යයෙන් ගොඩක් strong password එක create කරගත්තේ. ඒත් මට මෙතනදී next කියන button එක ලැබුණේ නැහැ. බලා ගන්න මෙතනදී යටින් error එකක් ආවා. ඉතින් ඔයාලට මොකක් කරේ ඒ වගේ error එකක් ආවොත් එමේ අර පුළුවන් password එක පොඩ්ඩක් ඔය සංකේතයෙන් පොඩ්ඩක් අයින් කරලා දාලා මොකක් හරි
ඔය වගේ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. එහෙම වුණත් මේ එරර් එක අයින් කරනවා කියලා ඉතින් එහෙම කරගත්තට පස්සේ මගේ මෙතනදී ඒ එරර් එක හරි ගියා. ඉතින් ඒක වෙච්ච එක හොඳයි. මොකද ඔයාලටත් ඒක මට කරලා වෙන්නන්න පුළුවන් වෙච්ච නිසා. ඉතින් ඉදිරියට මේ ටික ෆිල් කරගත්තට පස්සේ ඔයාලට බලන්න මෙතන යට තියෙන next කියලා පොළ පාට බටන් එක කන්නේ බටන් එක උඩ ක්ලික් කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතනදී ඔයා 5 එකේ මේ සර්විසස් ප්‍රොමෝට් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා මේගොල්ලෝ අහලා තියෙනවා. ඉතින් මම මෙතනදී මේ YouTube කියන එක ඊළඟට blogs කියන එක social media content sites ඉතින් මෙන්න මේ වගේ එකක් මම select කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදිහට මේක select කරගන්න. මේක ඔයාගේ කැමැත්ත අනුව තමයි select කරගන්නේ. ඉතින් ඊළඟට මෙතනින් අහලා තියෙනවට බලන්න පුළුවන් ඔයාගේ audience එක තියෙනවානේ. දැන් ඔයා මෙතනදී link share කරන audience එක ඔයාගේ මේ link click කරලා එන අය. එතන මේ link click කරලා එන අයගේ සාමාන්‍ය වැඩිම interest එක key interest එක තියෙන මොකටද කියලා අහලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී ඔයාලට කැමති categories ටික select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී graphic and design, video and animation, digital marketing ඉතින් ඒ වගේ ටිකක් මෙතනදී select කරගන්න. ඊට පස්සේ මෙතනදී මේ I agree කියන මෙන්න මේ දෙකට ටික් ටික දාගෙන ඉවරලා මම මෙතනදී මේ register now කියන බටන් එකට ක්ලික් කරගන්නවා. ඔන්න ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ වගේ page එක load වෙන. මෙතනදී ඔයාලට බලන්න පුළුවන් congrats you are 5 affiliate කියලා අපිට මේ වගේ message එකක් pop up වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පටන් ගන්න පුළුවන්. දැන් මේ start doing කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට මෙතනදී මේ 5 කියන platform එක කරා සාර්ථක affiliate marketing කරලා මුදල් ලොපයන්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඉතාමත් සරලයි ඉතාමත් ලේසියි. මෙතනදී ඔයාලට account එක create කරගන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතනදී දැන් ඔයාගේ account එක create කරගත්ත පස්සේ ඔයාගේ login එක ගහලා මෙතනදී ඔයාලට ඔයාගේ 5 affiliate account එකට log වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන අර අතනදී add කරගත්ත 5 username එක මෙතනදී ඔයාලා මේ විදිහට type කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනදී බලාගන්න පුළුවන් ඔයාගේ login එක ගහලා ඔයාලා මෙතනදී ඔයාගේ account එකට log වෙන්න පුළුවන් 5 affiliate account එකට. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ 5 එකේ username එක සහ password එක ගහලා ඔයාගේ account එක හදද්දී දැම්ම username එක සහ password එක තියෙන්නේ. අන්නේ password එක username එක ගහලා මෙතනදී ඔයාගේ account එකට login වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් මම මේ පළවෙනි පාර log වෙන්නේ මේ account එක අලුතෙන් create කරගත්ත account එක. ඊට පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් මෙතනදී privacy policy කියලා මේ වගේ එකක් එනවා. මෙතනදී ඔයාලට පුළුවන් මේ I agree කියන එකට ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී මේ okay කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ එකකුත් එනවා. මම මෙතනදී okay කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් take a look හරි. ඔයාලා බලාගන්න බෑ දැන් මෙතනදී මේ වගේ මේ වගේ පොඩි අර ඔයාලට පොඩි ටියුටෝරියල් එකක් දෙනවා මේ වගේ මොනවද කරන්නේ මේ මොනවද තියෙන්නේ කියන එක ගැන. හරි. දැන් ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ 5 affiliate program එකේදී අපේ account එක create කරගෙන log වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන dashboard එක. මෙතන ඔයාලා කොච්චර balance එකක් තියෙනවද? ඔයාගේ commission ඔයාලා කොච්චර මුදල් ලැබිලා තියෙනවද? ඔයාගේ link share කරපු links වලට ඔයාගේ clicks එම කීයක් ඇවිල්ලා තියෙනවද? click through rate එක කොච්චරක් තියෙනවද? ඒ වගේ අපිට මේ වගේ විස්තර ටිකක් මෙතනදී මේ dashboard එක හරහා අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඊට වඩා මතකදී මම වීඩියෝ පටන් ගන්නෙදිම කිව්වා ඔයා මෙතනදී උපේන commission මුදල් ඔයාගේ bank account එකට අරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයා දන්නවා ඇති 5 එකේ වැඩ කරපගෙන අපි 5 එකේ මුදල් ලිපියොත් එම අක්කෝ අපිට PayPal නැත්නම් Payoneer වගේ ක්‍රමයකට Payoneer account එකට PayPal account එකට දාලා තමයි අපිට බැංකුවට දාගන්න වෙන්නේ. හැබැයි අපිට මේ affiliate marketing වල තියෙන වාසිය තමයි ඒ වගේ කිසිම PayPal Payoneer account අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ අපිට කරන්න තියෙන්නේ අපේ bank account එක විතරක් පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ bank account එකට මේ මුදල අපේ commission මුදල සාර්ථකව අරගන්න. ඉතින් ඒක මේ 5 affiliate marketing වල තියෙන ගොඩක් ලොකු benefit එකක්. ඉතින් අපි දැන් බලමු ඔයා මේ විදිහට උපයන මුදල ඔයාගේ bank account එකට අරගන්න නම් ඔයාගේ bank account එක විස්තර දෙන්න තියෙන තැනට ඔයා කොහොමද යන්න කියලා. ඉතින් ඔයාලා බලා ගන්න බලන්න මේ යටම ඔයාලා බලා ගන්න බලන්න ඔයාගේ username එක තියෙනවා. ඉතින් මේ ඔයාලට ID එකක් ලැබිලා ඇති. අන්න එතන ඔයාලට ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙතනදී account setting කියලා වෙනම option එකක් අපිට පෙන්නනවා. අපිට පුළුවන් අන්නේ option එක උඩ මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී payment details කියලා දෙනවා. ඉතින් මම මෙන්න මේකට යනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් යට ගියාට පස්සේ payment method යටතේ ඔයාට මෙතනදී ඔයාගේ account එකේ ඔයාගේ bank account එකේ details add කරලා මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ bank account එකට ඔයා උපයන මුදල සාර්ථකව withdraw කරගන්න. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් එතනට වෙනම option එකක් දීලා තියෙනවා. ඔයාගේ account එකට ඔයාගේ bank account එකටම ඔයාගේ මුදල් ටික withdraw කරගන්න. ඉතින් අපි මෙතනදී දැන් මෙතන වැට් ටික හරියටම කරගෙන ඉවරලා account එක create කරන ඒ වැට් ටික හරි ඊළඟට දැන් අපිට කරන්න තියෙන්නේ අපිටම කියලා මෙතනදී link එකක් generate කරගෙන අපිට පුළුවන් මේ link එක share කරලා සාර්ථකව මුදල් උපයන්න. ඉතින් ඒකට වඩා පුළුවන් මෙතනදී fiverr.com කියන වෙබ්සයිට් එකට යන්න. මොකද අපි Fiverr එකේ ඉන්න seller කෙනෙක්ගේ link එකක් share කරලා තමයි මෙතනදී අපි මුදල් උපයන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වඩා පුළුවන් මේ Fiverr කියන වෙබ්සයිට් එක open කරගත්තට පස්සේ මෙතනදී මේ search bar එකේ වඩා කැමති category එකක් search කරගන්න. ඔයාට එක්ක ඔයාට graphic design වලට කැමති නම් ඒක search කරගන්න පුළුවන්. එක්ක video editing, web development, social media marketing, SEO, Facebook ads, logo design ඕනිම දෙයක් ඔයාට කැමති එකක් මෙතනදී search කරන්න පුළුවන්. ඔයාට අර මේවා promote කරන්න බලාපොරොත්තු වෙන category එක තියෙනවානේ අන්න ඒක ඔයාට මෙතනදී search කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මම මෙතනදී පෙන්නන්න මම මෙතනදී video editing කියන category එක මෙන්න මේ විදිහට search කරගන්නවා. ඉතින් අන්න මේ search කරගත්තට පස්සේ මේ විදිහට 5 එකේ video editing කරන කට්ටිය මට මෙතනදී පෙන්නනවා. ඉතින් මම මෙතනදී මේ seller details කියන එක යටතේදී මේක select කරලා ඉවරලා මම මෙතනදී මේ top rated කියන එක ටික් එක දාගෙන apply කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා.
ඉතින් අන්න එහෙම ක්ලික් කරගත්තට පස්සේ මේ වෙබ්සයිට් එකේදී top rated sellersලා විදියට මේ 5 එකේ වීඩියෝ එඩිටින් සර්විස් එක ලබා දෙන කට්ටිය මට මෙතනදී බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මෙතනදී කරන්නේ මොකද්ද? මම මෙතනදී මේ විදියට කරන කෙනෙක්ගේ විඩිටින් කරන කෙනෙක්ගේ টොප් රේටඩ් කෙනෙක්ගේ 5 account එක මේ විදිහට gig එක open කරගන්න. ඉතින් මේ open කරගත්තට පස්සේ දැන් මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කෙනාගේ gig එක promote කරන්න. ඔයාලා බලන්න පුළුවන් ගොඩක් හොඳ top rated seller කෙනෙක් orders 1000 තමයි මේ වුණා queue එකේ තියෙන. ඊළඟට තමයි මේ වගේ 300 ගාණක් මේ වුණා reviews අරගෙන තියෙන කෙනෙක්. ඉතින් මෙයාගේ gig එක තමයි මෙතනදී මම promote කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙයා professional video editor කෙනෙක් විදිහට Facebook YouTube වගේ platform වලට video edit කරන කෙනෙක්. ඉතින් දැන් මෙතනදී අපි ඊටම කියලා link එකක් generate කරගන්න ඕනේ. ඉතින් ඒකට වඩා බලන්න මෙතන මේ gig එක open කරගත්තට පස්සේ බලාගන්න බලන්න මෙන්න මෙතන share icon එකක් තියෙනවා. share this කියලා තියෙනවා. අන්න ඒ කොටුවට මෙතනදී click කරගන්න පුළුවන්. එහෙම click කරගත්තට පස්සේ මෙතන මේ copy link කියන බටන් එකට click කරගන්න පුළුවන්. අන්න එහෙම click කරගත්තට පස්සේ වඩා පුළුවන් අර අපි 5 එකේ affiliate program එක තියෙනවා නේද? අපේ 5 dashboard එකේ තියෙන්නේ. අන්න ඒකට මේ විදිහට එන්න. ඉතින් 5 affiliate එකට ආවට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙතනදී මේ marketing tools කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් අන්නේ marketing tools කියලා click කරගන්න. අන්න ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් default and deep links කියලා තියෙනවා. අන්න ඒකට මම මේ විදිහට click කරගන්නවා. අන්න එහෙම click කරගත්තට පස්සේ මම මේ වගේ interface එකකට එනවා. ඉතින් මේ interface එකට බලන්න පුළුවන් deep link කියලා මෙන්න මේ වගේ option එකක් තියෙනවා. ඉතින් මේක click කරලා ඔයාලට පුළුවන් ඔයාලා copy කරගත්ත link එක මෙතනදී paste කරගන්න. ඉතින් එහෙම paste කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී මේ save කියන නිල් පාට බටන් එක උඩ click කරගන්න. ඉතින් එහෙම click කරගත්තට පස්සේ ඔයාලටම කියලා මෙතනදී links ඔයාලා මේ විදිහට generate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ generate වෙච්ච අපිටම කියලා ඔයාලට මේ තියෙන බලන්න පුළුවන් links තියෙනවා. ඉතින් මේතනදී ඔයාලට බලන්න මේ ඔයාලටම කියලා generate වෙච්ච link එක තියෙනවානේ. අනේ link එක මෙතන මේ copy icon එක click කරලා copy කරගෙන ඉවරලා මේක ඔයාලට බලන්න promote කරන්න. ඉතින් මම මෙතනදී ඔයාලටම කියලා link එක generate කරගත්තට පස්සේ ඔයාලට මෙතනදී ඔයාගේ link එක promote කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා link එක promote කරද්දී ඔයාලට link එක promote කරන්න පුළුවන් විදි කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට බලන්න Facebook එක පාවිච්චි කරලා promote කරන්න, ඔයාලට බලන්න Instagram පාවිච්චි කරලා promote කරන්න, යම් කිසි business website එකක් දෙනනේ website එක visit කරලා ඒගොල්ලෝ contact කරන්න මේ විදිහට promote කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට medium.com වගේ website තියෙනවා, නැත්නම් ඔයාලට Quora වගේ platform සරා මේ විදිහට link එක promote කරන්න මේ වගේ ඔයාලට ගණනාවම ක්‍රම තියෙනවා. ඉතින් මම ඒ වගේ ක්‍රම කීපයක් ගැන අද මේ වීඩියෝ කතා කරන්න සරලව කොහොමද ඒක කරගන්න තියෙන්නේ කියලා. ඉතින් අපි එන වීඩියෝ එක බලමු ඔයාලට මොනවද මේ link එක ඔයාලට promote කරන්න තියෙනවා නම් ඔයාලට promote කරන්න පුළුවන් ක්‍රම කියලා. ඉතින් මම මෙතනදී මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන මේ medium.com කියන වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට බලන්න medium.com කියන වෙබ්සයිට් එකට මේ විදිහට එන්න. ඉතින් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනදී get started කියලා කළු පාට බටන් එකක් තියෙනවා දකුණු පැත්තේ උඩ. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතනදී account එකක් create කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන sign up with Google කියන ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට බලන්න මෙතනදී සාර්ථකව ඔයාලා කැමති Google account එකක් select කරලා continue කරගෙන මේ medium.com එක කරා සාර්ථකව ඉතාමත් සරලව account එකක් create කරගන්න. මම මෙතනදී කවින් boss කියන එකම දාන්නම් මේ විදිහට. ඊට පස්සේ මට පුළුවන් මේ create account කියන එක click කරගන්න. ඉතින් account එක create කරගන්නේ මේ වගේ අපිට පොඩි දේවල් ටිකක් එනවා. ඉතින් මෙතන ඔයාලට බලන්න මෙතනදී ඔයා interested මොන වගේ දේවල්ද කියලා select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට දේවල් කීපයක් select කරගන්නවා. ඊට පස්සේ මම බලන්න මෙතනදී continue කියන බටන් එක උඩ click කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න මේ වගේ interface එකක් එන්නේ. ඉතින් මෙතනදී ඔයාලට කිසිම pay කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට බලන්න මේ continue with free account කියලා යට තියෙන බටන් එක කන්න එක click කරලා මෙතනදී අපිට free account එකක් create කරගන්න පුළුවන්. ඉතින් මේ medium.com කියලා කියන්නේ ගොඩක් ආටිකල් එහෙම අපිට ලියලා post කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකට එන traffic එක ගැන කතා කරද්දී මට බලා ගන්න පුළුවන් ජනවාරි මාසේ මේ අවුරුද්දේ ජනවාරි මාසේ විතරක් visits 141ක් මිලියන මෙතනදී ඇවිල්ලා තියෙනවා. ඉතින් වාට දැන් තේරෙනවා නේද මෙතන කොච්චර පිරිසක් මේ වෙබ්සයිට් එකේ ඉන්නවද කියලා. ඉතින් මේ වෙබ්සයිට් එකේ ආටිකල් එකක් දාලා මේ ආටිකල් එක හරහා තමයි අපි අපේ 5 affiliate link එක මෙතනදී promote කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වාට බලා ගන්න ජනවාරි මාසේ මෙන්න මේ වගේ පිරිසක් මිලියන 141ක් තියෙනවා ඇවිල්ලා early visits total visits තියෙනවා. ඊළඟට දෙසැම්බර් මාසේ මේ වගේ පිරිසක්, නොවැම්බර් මේ වගේ පිරිසක් ඒ වගේ බලන්න පුළුවන්. අපේ මේ මෙන්න මේ medium.com කියන වෙබ්සයිට් එකේ traffic එක ඇවිල්ලා තියෙන විදිය බලා ගන්න. ඉතින් මිලියන 100 ගානක traffic එකක් ඉන්න වෙබ්සයිට් එක තමයි මේ medium.com කියලා කියන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක හරහා තමයි අපි ආටිකල් එකක් write කරලා මෙතනදී අපේ link එක promote කරලා මුදල් උපයන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් ඔයාලා මෙතනදී ආටිකල් ලියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයා බය වෙන්න එපා මට ආටිකල් ලියන්න බැහැනේ කියලා. ඉතින් ඔයාලා ලියන්න ඕනේ අතනම ආටිකල් එක අපිට ආටිකල් එකක් AI platform එකක් කරා ඔටෝම generate කරගන්න පුළුවන්. කිසිම තප්පර ගානක් generate කරගන්න පුළුවන්. කිසිම අවශ්‍යතාවයක් නැහැ තනියම ඔයාලා ආටිකල් ලියන්න. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ මෙතන ඔයාලා බලන්න බලන්න write කියලා option නැත්නම් අන්න එකට click කරගන්න බලන්න දකුණු පැත්තේ උඩම තියෙන write කියන බටන් එක. එහෙම click කරගත්තට පස්සේ මෙන්න වගේ interface එකක් එනවා. මෙතනදී title එක සහ store එක මෙතනදී දාන්න තියෙන්නේ. ඉතින් මම මෙතනදී SEO writing AI කියන වෙබ්සයිට් එකට මෙන්න මේ විදිහට යනවා. මේ විදිහට ඔයාලා බලන්න බලන්න මේ SEO writing.ai කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. අන්න වෙබ්සයිට් එකට මම මේ විදිහට යනවා. ඉතින් SEO writing.ai වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙතනදී ඔයාලා බලන්න මේ get started it's free කියන බටන් එක උඩ click
කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ login with Google කියන බටන් එකට මේ විදිහට ක්ලික් කරගෙන මෙතනදී ඔයාලට පුළුවන් වාගේ Google account එක මේ විදිහට select කරගන්න. ඉතින් ඔය account එක හරියටම select කරගත්ත පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එක load වෙන මේ website ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී one click blog post කියලා මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ලෝඩ් වෙනවා. ඉතින් මෙතනදී ඔයා මේ යට තියෙන දේවල් ගැන හිතට හිතන්න ඕනේ නැහැ. මෙතනදී බලන්න පුළුවන් මෙතන මේන් කීවර්ඩ් කියලා තියෙනවා. ඉතින් දැන් අපි මෙතනදී මේ SEO writing AI කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙන්න මේ පේජ් එකට ආවේ. මෙන්න මේ ටූල් එක අපි පාවිච්චි කරන්නේ අපිට මෙතනදී බ්ලොග් පෝස්ට් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. කියන්නේ බ්ලොග් පෝස්ට් එකක් ලියා ගන්න ඕනේ. ඉතින් අනිත් විදිහට බ්ලොග් පෝස්ට් එකක් ලියා ගන්න තමයි අපි මෙන්න මේ විදිහට මේ ටූල් එක අපි පාවිච්චි කරන්නේ. අපි බ්ලොග් පෝස්ට් එකක් ලියන්නේ මොකටද කියලා ඔයා කල්පනා කරනවනේ. ඉතින් අපි කරන්නේ මේකයි. මෙතනදී අපි බ්ලොග් පෝස්ට් එකක් ලියලා අපි කරන්නේ අනේ බ්ලොග් පෝස්ට් එක මෙතනින් දාලා ඒ බ්ලොග් පෝස්ට් එක හරහා අපේ ලින්ක් එක මෙතනදී ප්‍රොමෝට් කරගන්න එක. ඒක මම ඔයාලට පැහැදිලිව කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට ගොඩක් හොඳට පැහැදිලිව තේරෙයි. ඉතින් දැන් උදාහරණයක් විදිහට දේවා හොඳට අවධානය මේ දේ අහන්න. දැන් උදාහරණයක් විදිහට මම මෙතනදි තෝරගත්ත වීඩියෝ එඩිටින් ඔයාලගේ දැක්කනේ Facebook and YouTube වීඩියෝ එඩිටින් කරන කෙනෙක් ගිග් එක තමයි මම තෝරගත්තේ. එතකොට මම මේ ලින්ක් එක ප්‍රොමෝට් කරන්න ඕනේ කාටද? මේ ගිග් එක ප්‍රොමෝට් කරන්න ඕනේ කාටද? මම ප්‍රොමෝට් කරන්න ඕනේ ඒ පිළිබඳව සර්විසස් ගන්න අවශ්‍යතාවයක් තියෙන අයට. ඒ කියන්නේ මම මේ Facebook and වීඩියෝ එඩිටින් කියන දේ ප්‍රොමෝට් කරන්න ඕනි එක්ක YouTubers නැත්නම් Facebook එකේ වීඩියෝස් ක්‍රියේට් කරගන්න, එඩිට් කරගන්න ඕන අයට තමයි මම මේක ප්‍රොමෝට් කරන්න ඕනි. Instagram Reels එන්න පුළුවන්. ඒ වගේ දේවල් හදාගන්න ඕනි කෙනෙක්ට තමයි එතකොට මම මේක ප්‍රොමෝට් කරගන්න ඕනි. ඉතින් මගේ ටාගට් එක තියෙන්නේ මෙතනදී සාමාන්‍යයෙන් YouTube වීඩියෝස් එඩිට් කරගන්න ඕනි කට්ටියව ටාගට් කරලා මේ බ්ලොග් පෝස්ට් එක ලියලා ඒ බ්ලොග් පෝස්ට් එක ඇතුළේ මගේ ලින්ක් එක අප්ලෝඩ් කරලා මේ ලින්ක් එක හරහා මේ කට්ටියව ගෙන්නගෙන මේ Fiverr gig එකේ බයි කරවන එක තමයි මගේ තියෙන අරමුණ. ඉතින් ඒක නිසා මම කරන්නේ සාමාන්‍යයෙන් මේ වගේ කෙනෙක් සර්ච් කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් YouTube වීඩියෝ එඩිටින් ටිප්ස් කියලා කියන්නේ. සමහරවිට එයා සර්ච් කරන්න බලන් මේ වීඩියෝස් බලන අය දිගටම මේ වීඩියෝ වල රදවල තියාගන්න හොඳට වීඩියෝස් එඩිට් කරන්න පුළුවන් ටිප්ස් මොනවද කියන එක. ඉතින් ඒක මම විදිහට මේ පොඩි කීවර්ඩ් එකක් විදිහට මේ ටයිප් කරගත්තා YouTube video editing tips to keep viewers watching your video කියලා. ඉතින් මේ කීවර්ඩ් එක කියලා කියන්නේ මේක සාමාන්‍යයෙන් බලන්න chance එකක් තියෙනවා කවුරු හරි කෙනෙක්. ඒක නිසා මම මේක මේ විදිහට මේ වගේ බ්ලොග් පෝස්ට් එකක් කියවන chance එකක් තියෙන නිසා වගේ කෙනෙක් මම මේ වගේ කීවර්ඩ් එක මෙතනින් ටයිප් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් generate a title කියලා තියෙනවා. අන්නේ title generate a title කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. ඔන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් essential YouTube video editing tips to retain viewers කියලා මටම වෙනම මේ AI එකෙන් මේ වෙබ්සයිට් එකේ AI එකෙන් මට වෙනම title එකක් generate කරලා ලබා දුන්නා. ඉතින් දැන් මම කරන්නේ මොකක්ද දන්නවද? දැන් මම කරන්නේ මට ඕනි මෙන්න මේ මාතෘකාව යටතේ blog post එකක් ලියාගන්නනේ. අපිට කිසිම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වෙබ්සයිට් එක ඔටෝම අපිට ලියලා දෙනවා ෆ්‍රීම. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙතන run කියලා බටන් එකක් තියෙනවා නේද? බලන්න අන්නේ run කියන බටන් එක ක්ලික් කරගන්න එක. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතනදී status කියන එක යටතේදී මේක දැන් හරි ලකුණක් කඩලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට මේ බ්ලොග් පෝස්ට් එක මේ AI කරා ඔටෝම ලියවිලා තමයි තියෙන්නේ. ඉතින් දැන් බලන්න මේ විදිහට මෙන්න මේ බ්ලොග් පෝස්ට් එක උඩ ක්ලික් කරගන්න. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මම මෙතනදී මේ AI එක පාවිච්චි කරලා ලියාගත්ත බ්ලොග් පෝස්ට් එක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා බලා ගන්න මෙතනදී essential YouTube video editing to tips to retain viewers කියලා මේ විදිහට මාතෘකාව කරලා තියෙනවා. ඊට අමතරව හැම දෙයක්ම මෙතනදී අන්තර්ගත වෙලා තියෙනවා මගේ මේ බ්ලොග් පෝස්ට් එකට ඇතුළත් වෙන්න ඕනේ. ඉතින් හරි අපි දැන් මේකට බ්ලොග් පෝස්ට් එක මේ විදිහට AI එක පාවිච්චි කරලා ලියාගෙන ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ටයිටල් කියන තැනට මේකේ තියෙන ටයිටල් එක මෙන්න මේ විදිහට කොපි කරලා අපිට පුළුවන් මේක පේස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලාගෙන බලලා යට තියෙන tell your story කියලා තියෙනවා. අන්න tell your story කියන තැනට අපිට බලන්න මෙන්න මේ බ්ලොග් පෝස්ට් එකම කොපි කරලා පේස්ට් කරගන්න. ඒකට ඔයාලට බලන්න මෙතන මේ බලාගෙන කොපි කියලා බටන් එකක් තියෙනවා. අන්නේ බටන් එක ක්ලික් කරලා ඔයාලට බලන්න මෙතනදී control V ගහලා මේ විදිහට මේ තියෙන ටික මේකට පේස්ට් කරගන්න. ඔන්න මේ විදිහට අපි සාර්ථකව මෙතනදී අපේ බ්ලොග් පෝස්ට් එක මෙතනද කොපි කරලා පේස්ට් කරගෙන තියෙනවා. ඔන්න ඉතින් අපි මෙතනදී මේ විදිහට බ්ලොග් පෝස්ට් එකක් ලියාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට බ්ලොග් පෝස්ට් එක ලියාගත්තට පස්සේ අපිට දැන් කරන්න තියෙන්නේ අපේ අර ලින්ක් එක අපිට බලන්න මෙතනදී විවිධ තැන්වල මේකේ අන්තර්ගත කරන්න. දැන් උදාහරණයක් විදිහට මම මෙතනදී මේ විදිහට best engaging video editing services from an expert කියන වගේ පොඩි ටෙක්ස්ට් එකක් ලියාගෙන ඉතින් මට පුළුවන් මේ විදිහට මේක සිලෙක්ට් කරලා මේක URL එකක් බවට කියන්නේ මේක ලින්ක් එකක් විදිහට කන්වර්ට් කරන්න. මෙතනදී ඔයාලා බලන්න පුළුවන් මේක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන ලින්ක් එකක් කියන්නේ නැතිනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ හරි ඉතින් අන්නේ විදිහට අපි මෙතනදී අපේ බ්ලොග් පෝස්ට් එක හරියටම ලියාගත්තට පස්සේ අපිට පුළුවන් අපේ අර ඇෆිලියේට් ලින්ක් එකේ තියෙන්නේ මෙතන ජෙනරේට් කරගත්ත ලින්ක් එක අපිට පුළුවන් අන්නේ ලින්ක් එක මෙතනදී දැන් මෙතන අන්තර්ගත කරන්න. ඒක අපි දැන් මෙහෙමයි කරන්නේ. ඒතකොට දැන් අපිට මෙතනදී මේ බ්ලොග් පෝස්ට් එක අතරමැදි අපිට පුළුවන් කැමති තැන්වල මේ විදිහට
උදාහරණයක් විදිහට මම මෙතනදී best engaging video editing services from an expert අනේ වගේ පොඩි මේකක් දාලා මට පුළුවන් මේක URL එකක් බවට convert කරන්න. ඒ කියන්නේ මේක URL එක කරන්න බෑ මට ඒක කරන්න තියෙන්නේ මෙහෙමයි. ඔයාලට පුළුවන් මට කරන්න තියෙන අර මගේ affiliate link එක තියෙනනේ මම කරන්නේ ඒක මේ විදිහට copy කරගන්න එක. ඒ විදිහට copy කරගත්තට පස්සේ මට ඕන පුළුවන් මේක paste කරලා double check කරලා බලන්න ඇත්තටම අර කෙනාගේ gig එකම මෙතනදී open වෙනවද කියලා. හරි ඒක නෑ gig එක නා දැන් හරි. ඉතින් දැන් මම කරන්නේ මේ අර මගේ බ්ලොග් පෝස්ට් එක ලියන්න තැන තියෙනවානේ. ඒකෙදි මම අර මෙන්න මේ ටෙක්ස්ට් එක මේ විදිහට සිලෙක්ට් කරලා මෙතනදී මේ link එකයි කියන්නේ තියෙන්නේ URL එක කියන්නේ අන්නේ කොට ක්ලික් කරලා මෙතනදී මම මගේ link එක මේ විදිහට paste කරගන්නවා. අන්නේ paste කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ බ්ලොග් පෝස්ට් එක කියවන කෙනේ මෙන්න මේ කෝඩ් එක ක්ලික් කරගත්තොත් එහෙම එයා අර gig එකට මෙන්න මේ විදිහට එනවා. මෙන්න මේ gig එක එයාට open වෙනවා. ඊට පස්සේ එයාට service එකක් buy කරන්න එහෙම ඕන නම් මෙතනදී buy කරලා මිලදී ගන්න පුළුවන්. එතකොට මේ මුදලෙන් යම් කිසි commission මුදලක් ඔයාට මෙතනදී උපය ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් ඔයාට මේක පුළුවන් තැන් කිහිපයක මෙන්න මේ ටෙක්ස්ට් එක මේ විදිහට copy කරලා මෙන්න මේ බ්ලොග් පෝස්ට් එකේ තැන් කිහිපයක මේක මේ විදිහට paste කරගන්න. මම මෙතනින් මේක paste කරගන්නවා මේ විදිහට. ඊළඟට මම මෙතනින් මේක paste කරගන්නවා. ඒ වගේ ඔයාට බලන්න මේ විදිහට තැන් කිහිපයක මේක paste කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න මේක medium කියන website එක කරා publish කරන්න. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මෙතනදී මේ වැඩේ කරන්න තියෙන්නේ. ඊළඟට දැන් උදාහරණයක් විදිහට ඔයා digital marketing වගේ service එකක් මෙතනදී promote කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවනම් ඔයාලට පුළුවන් digital marketing වගේ කෙනෙක්ගේ gig එකක් open කරන්න මෙතන link එක copy කරගන්න. එහෙම copy කරලා lip link කියන එකට paste කරලා ඔයාලට මේක link එක generate කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ link එක copy කරලා ඉවරලා ඔයාලට බලාගන්න පුළුවන් සාමාන්‍ය ඔය home දෙක වගේ මේ වගේ categories එකම තියෙනවා. ඉතින් ඒ වගේ search කරගත්තට පස්සේ ඔයාලට සමහර වෙලාවට බලාගන්න පුළුවන් small businesses වල websites අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් දැන් උදාහරණයක් මේ website එක කියලා කියමුකෝ. අන්නේ වගේ small businesses වලට ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ website වලට ගිහිල්ලා දැන් උදාහරණයකට මම website එක open කරලා බලන්න මේ website එකේදී ඔයාලට බලාගන්න පුළුවන් සාමාන්‍ය වෙබ්සයිට් එක අතට ගියාට පස්සේ ගොඩක් කාලට වෙබ්සයිට් එකේ අයව කන්ටැක්ට් කරගන්න අපිට ක්‍රමයක් තියෙනවා. දැන් මෙතනදී Facebook, Twitter, Instagram, YouTube වගේ අපිට ක්‍රමහලා මේගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් එතකොට මම දැන් Facebook සිලෙක්ට් කරගත්තොත් එimhe මේගොල්ලන්ගේ Facebook account එක මේ විදිහට open වෙනවා. Facebook page එක ගන්න පුළුවන්. එයා දාලා Facebook එකේ මේගොල්ලන් open වෙනවා. එතකොට මට පුළුවන් මෙයාලව කන්ටැක්ට් කරන්න, මෙයාලට message එකක් දාලා මට මොනවා හරි පණිවිඩයක් තියෙනවා නම් කියන්න මේගොල්ලන්ට. ඉතින් ඒ ක්‍රමයට අපිට කරන්න තියෙන්නේ මේකයි. අපිට පුළුවන් ChatGPT පාවිච්චි කරලා අපිට පුළුවන් මේ වගේ වැඩක් කරන්න. ඉතින් මට පුළුවන් දැන් මෙතනින් ChatGPT වගේ ඕපන් කරගෙන මට පුළුවන් මෙයාගේ මේ වගේ දෙයක් දාන්න. මට පුළුවන් මෙයාගෙන් මම ඩිජිටල් මාකටිං එකේ ඇෆිලියේට් ලින්ක් එක මං ගාව තියෙනවා. මට කියන්න පුළුවන් හෝම් ඩෙක කම්පැනි එකකට මගේ මේ ලින්ක් එක ප්‍රොමෝට් කරන්න මට මැසේජ් එකක් ජෙනරේට් කරලා දෙන්න කියලා. ඊට පස්සේ මම මෙතන කරන මේ බටන ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ මැසේජ් එක මේ ChatGPT සෙන්ඩ් වෙනවා. ඔන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. යා මට ඒකට හරියට මැසේජ් එකක් මේ වගේ ජෙනරේට් කරලා දෙනවා. ඉතින් ඔයාලට බලන්න මේ කැමති විදියට මේ දැන් මෙතනදී මේ අදාළ දේවල් ලයින් කරලා දාලා අදාළ කම්පැනි නම විදියට ඇඩ් කරලා වාගේ නම මෙතනට ඇඩ් කරලා මේ දේවල් කස්ටමයිස් කරලා හරියට අරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ලින්ක් එක අර විදියට අරගත්තට පස්සේ ඔයාලට දැන් මෙයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් නේ. දැන් මේ මැසේජ් කියන බටන ක්ලික් කරලා දැන් Facebook page එක වගේ එනවා. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මෙයාට මේ විදියට අර කොපි කරගත්ත එක මේක දාලා ඔයාගේ ලින්ක් එකත් සදාන් කරලා මෙතනදී ඔයාලට පුළුවන් යාලට යවන්න. එතකොට එයා ඒකට කැමති වුණොත් එහෙම දැන් මම උදාහරණයකට මම මේ page එක පෙන්නුවේ. එයාට ඒ වගේ මම මේකේ දෙන අයිඩියා එක අපිට මතක තියාගන්න. මේකේ මම ඔයාලට කියන්නේ ඒ වගේ ඔයාලට ඉන්ටර්නෙට් එක කරා හොයාගන්න පුළුවන් මිනිසුන්ව. එහෙම මිනිසුන් හොයාගෙන ඉවරලා ඔයාලට බලන්න එයාලට ඔයාලට බලන්න මේ 5 එකේ තියෙන සර්විසස් ප්‍රොමෝට් කරලා ඇෆිලියේට් මාකටිං කියන ක්‍රමයෙන් ඔයාලට මුදල් ලබන්න. ඉතින් ඒ වගේ ක්‍රම හරහා මුදල් පුළුවන්. ඊට අමතරව ඔයාලා දන්නවා ඇති මෙන්න මේ වගේ ප්ලැට්ෆෝම් තියෙනවා Quora වගේ ප්ලැට්ෆෝම්. ඉතින් මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු ගොඩක් වෙලාවට ප්‍රශ්න එහෙම සාකච්ඡා කරන වෙබ්සයිට් එක තමයි මෙන්න මේ Quora කියලා කියන්නේ. ඉතින් ඒ වගේ වෙබ්සයිට් වලට ඔයාලට බලන්න දැන් මම මෙතනදී මේ දේවල් කරන්නේ නැහැ. ඔයාලට බලන්න ඒ වගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා දැන් කවුරු හරි වීඩියෝ එඩිටින් සම්බන්ධව මොකක් හරි ප්‍රශ්න තියෙන කවුරු හරි ඉන්නවනම් ඔයාලට බලන්න ඒගොල්ලන්ට උත්තර විදියට ඒගොල්ලන්ට උත්තරයක් දාලා ඒ උත්තරය ඇතුළේදී ඔයාලට බලන්න ඔයාගේ ලින්ක් එකත් මෙතනදී ඔයාගේ ඇෆිලියේට් ලින්ක් එක සදාන් කරන්න. ඉතින් ඒ විදියට ඔයාලට ප්‍රොමෝට් කරන්න බලන්න විදි කීපයක්ම තියෙනවා. ඉතින් ඊට අමතරව තවත් ක්‍රම තියෙනවා. ඔයාගේ රිසර්ච් එක කරන්න ඔයාගේ මේ මූලික ෆන්ඩමෙන්ටල් ඔයාගේ අර දේවල් දෙන්නෝන් ටික තමයි මම මෙතනින් දුන්නේ. ඔයා කොහොමද මේ දේවල් වලින් මේ ඇෆිලියේට් මාකටිං කරලා Fiverr platform එකේ මුදල් උපයන්න කියන එක ගැන account create කරන්න. ඒ වගේ අර බේසික් දේවල් ටික තමයි අද වීඩියෝෙන් කතා කරේ. ඉතින් ඉතුරු දේවල් ටික ඔයා තනියම රිසර්ච් එක කරලා ඔයා මෙතනදී ඔයාගේ knowledge එක develop කරගෙන සාර්ථක කරගෙන යන්න. ඉතින් affiliate marketing මේ Fiverr කියන platform එක කරා ඔයාට එහෙම සාර්ථක කරලා මුදල් උපයන්න හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ වගේ සාමාන්‍ය පොඩි මං ක්‍රම දේවල් කීපයක් ගැන කතා කරා. ඉතින් ඔයාට මෙතනදී ඔයා ගැඹුරින් ඉගෙන ගන්න ඕන නම් මේ විදිහට ප්‍රොමෝට් කරන්න බලන් ක්‍රම මොනවද කියලා ඔයාගේ රිසර්ච් එක දිගටම කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එකේ අරමුණ තියෙන්නේ ඔයාට මේකේ තියෙන බේසික් දේවල් ටික බේසික් මේ Fiverr එකේ affiliate marketing කරන්න ගෙන account එක create කරගන්න විදිය, link එක generate කරගන්න
විදිහේ ප්‍රොමෝට් කරන්න ඒ වගේ බේසික් දේවල් ටික මට දෙන්න තමයි මේ වීඩියෝ අදහස් හැමදේම කවර් කරන්න බෑ එක වීඩියෝ එකකින්. ඉතින් ඔයාගේ රිසර්ච් ඉදිරියටම කරගෙන යන්න. එහෙම වුණොත් ඔයාලා සාර්ථක වෙයි. ඊටු දේවල් ටික ඉගෙනගෙන අද කියලා දෙන ක්‍රමයට ඔයාලා සාර්ථක මුදල් ලබන්න පුළුවන් වෙයි 5 affiliate marketing කියන ක්‍රමය හරහා. ගොඩක් වෙලාවට 5 එකේ orders ගන්න බැරි වෙලා තියෙන අය ඇති. නමුත් ඔයාට අද මේ කියලා දෙන ක්‍රමය හරහා තව කෙනෙක්ගේ ප්‍රොමෝට් කරලා ඒ කෙනාට එන sales වලින් commission එක කරගන්න හැකියාව ලැබෙන එක ගොඩක් ලොකුවට තියෙන benefit එකක්. සහ ඔයාට කිසිම PayPal Payne වගේ කිසිම platform එකක් අවශ්‍ය නැතුව ඔයාගේ bank account එකෙන් මේ සල්ලි ගන්න හැකියාව ලැබෙන නිසා 5 affiliate marketing කරනවා නම් ඔයාට benefit දෙන්න ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකද මම ඕනිම කෙනෙක්ට recommend කරන්න කියලා තමයි මේ 5 affiliate marketing කියන ක්‍රමය try කරලා බලන්න කියලා. වීඩියෝ එක මොකක්ද හිතන්නේ? පළල අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒ වගේ තමයි. ඉතින් මේ වීඩියෝ එක වැඩිම වැදගත් වෙයි කියලා හිතන එක යාළුවෙක් ඉන්නවා නම් අන්න එක යාළුවට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න. මොකද ඒ කෙනාට එයාගේ ජීවිතේ වැදගත් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මේ ඔයා මේ බලපු වීඩියෝ එක. ඒකින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක එයාට share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අදහස් පළලෙන් comment කරන්න. channel එක subscribe කරලා නැත්නම් විතර subscribe කරන්න. එන අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ජය වේවා.